ආසියාවේ තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න රටක් ලෝකේ පුරාම ජනප්‍රිය. K-pop සහ K-drama සංස්කෘතියේ මව්බිම. ඒ වගේම සුන්දර කඳු මුදුන් වෙරළ සහ අවුරුදු 100 ගණනක් පැරණි සංස්කෘතියක් තියෙන රටක් තමයි දකුණු කොරියාව. සෝල් වගේ අති නවීන නගරවල ඉඳලා නිස්කලංක දූපත් සුන්දර වෙරළ සහ පැරණි රාජකීය මාලිගා දක්වා දකුණු කොරියාවේ සංචාරය කරන්න තැන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අද අපි බලමු දකුණු කොරියාවේ ඔබ අනිවාර්යෙන් යන්න ඕන ලස්සන ස්ථාන 10ක්. අංක 10 ගැම්චෝන් කල්චර් විලේජ්. අපේ ලයිස්ට්ුවේ අංක 10ට තියෙන්නේ බූසන් නගරයේ පිහිටි ගැම්චෝන් කල්චර් විලේජ්. කඳු බෑමක් දිගේ ඉදිවුණු මේ ගම්මානයේ ගෙවල් විවිධ වර්ණ වලින් වර්ණ ගන්නවා තිබීම නිසා දුරින් බලද්දී හරිම අපූර්ව දර්ශනයක් තමයි පෙනෙන්නේ. පටු පාරවල්, වර්ණවත් ගොඩනැගිලි, කලා නිර්මාණ සහ කුඩා සාප්පු නිසා මේ ජයාරූප ගන්න ඉතාම ජනප්‍රිය ස්ථානය. බූසන් ගියොත් මේ ගම්මානය අමතක කරන්න බැරි තැනක්. අංක 9 හෙවුන්ඩේ බීච්. අංක 9ට තියෙන්නේ හෙවුන්ඩේ බීච්. දකුණු කොරියාවේ වඩාත්ම ප්‍රසිද්ධ වෙරළ තීරයන්ගේ එකක් වෙන මේ බූසන් නගරයට පිහිටා තිබෙනවා. දිගු වැලි වෙරළ, නිල් පැහැති මූද සහ ඒ අවට තියෙන නවීන ගොඩනැගිලි නිසා හෙවුන්ඩේ වලට විශේෂ පෙනුමක් තියෙනවා. විශේෂයෙන් ගිම්මාන කාලයේ මෙහි සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. මූදු වෙරළට කැමති කෙනෙක් නම් මේ තැන ඔබ ට්‍රැවල් ලිස්ට් එකටම දාගන්න ඕන. අංක 8 බුක්චොන් විලේජ්. සෝල් නගරයේ නවීන ගොඩනැගිලි අතරින් පැරණි කොරියානු සංස්කෘතිය දැක ගන්න පුළුවන් අපූර්ව ස්ථානයක් තමයි මේ තියෙන සාම්ප්‍රදායික කොරියානු නිවස. හැනොක් ලෙස හඳුන්වනවා. පැරණි ගෙවල්, පටු විදි සහ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශෛලිය නිසා මේ ප්‍රදේශය හරහා ඇවිදිනකොට අතීතයේ කොරියාවට ගියා වගේ හැඟීමක් ලැබෙනවා. ඒ නිසා ඉතිහාසය සහ සංස්කෘතියට කැමති සංචාරකයන් අතර මේ ඉතාම ජනප්‍රිය. අංක 7 එන් සෝල් ටවර්. අංක 7ට අපි යන්නේ සෝල් නගරේ ඉහළ ජනප්‍රිය ලෑන්ඩ්මාර්ක් වලින් එකක් වෙන එන් සෝල් ටවර් බලන්න. නැම්සන් කන්ද මත පිහිටා ඇති මෙම ටවර් එකෙන් සෝල් නගරේ විශාල ප්‍රදේශයක් ඉහළින් බලා ගන්න පුළුවන්. දිවා කාලයේදී නගරයේ විශාලත්වය දැක ගන්න පුළුවන් වගේම රාත්‍රියේදී දහස් ගණනක් විදුලි ආලෝක වලින් දිලිසෙන සෝල් නගරය දැකීම තවත් අපූර්ව අත්දැකීමක්. ඒ නිසා සෝල් සංචාරකයේදී මේ ස්ථානය අමතක කරන්න එපා. අංක 6 නැෂනල් පාර්ක්. අංක 6ට තියෙන්නේ ස්වභාව ධර්මයට ආදරය කරන අයට ගොඩාක් වැදගත් තැන. ඒ තමයි නැෂනල් පාර්ක්. විශාල කඳු, ඝන වනාන්තර, ගල් කඳු සහ දිය ඇලි වලින් සමන්විත මෙම ප්‍රදේශය හයිකින් සහ නැචරල් ෆොටෝග්‍රැෆි වලට ඉතාම ජනප්‍රියයි. විශේෂයෙන් සරත් කාලයේදී ගස්වල කොළ විවිධ වර්ණ වලට වෙනස් වෙන නිසා මුළු කඳුකර ප්‍රදේශයේම වර්ණවත් චිත්‍රයක් වගේ පේනවා. නගරයේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් ඈත් වෙලා ස්වභාව ධර්මයේ විඳින්න කැමති නම් මේක හොඳ තේරීමක්. ඔබ තවමත් මේ channel එක subscribe කරනවම තියෙන like කරන්න, subscribe කරන්න, bell icon එකත් click කරගෙන යන්න. අංක 5 නාමි අයිලන්ඩ්. අපේ top 5ට ආවේ නාමි අයිලන්ඩ්. සෝල් ආසන්නයේ පිහිටි මේ දූපත එහි දිගු ගස් පෙළි සහ සුන්දර පරිසරය නිසා ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. වසන්ත කාලයේ මල් පිපෙන ගස්, ගිම්මහනේදී කොළ පැහැති වනාන්තර, සරත් කාලයේදී රන් සහ රතු පැහැයට හැරෙන ගස් සහ ශීත කාලයේදී හිමින් වැසුණු පරිසරය සෑම කාලයකදීම නමි අයිලන්ඩ් එකට වෙනස් සුන්දරත්වයක් තියෙනවා. ඡායාරූප ගන්න, නිදාසේ ඇවිදින්න සහ නිස්කලංක පරිසරයක් විඳින්න කැමති නම් ඒ අයට මේක සුපිරිම තැනක්. අංක 4 ගෙයොන් බුකුන් ප්ලේස්. අංක 4ට තියෙන්නේ කොරියානු ඉතිහාසයේ ඉතාමත් වැදගත් ස්ථානයක් වෙන ගෙයොන් බුකුන් ප්ලේස්. මේ සෝල් පිහිටි විශාල රාජකීය මාලිගා සංකීර්ණය. මාලිගාවේ විශාල දොරටු, සාම්ප්‍රදායික ගොඩනැගිලි සහ අලංකාර වාස්තු විද්‍යාව නිසා මේ දැක ගන්න ලැබීම විශේෂ අත්දැකීමක්. අද මේ සංචාරය කරන අයට පැරණි කොරියානු රාජකීය සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කොරියානු සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන ඡායාරූප ගැනීමටත් බොහෝ සංචාරකයන් කැමතියි. අංක 3 ජේජු අයිලන්ඩ්. දැන් අපි top 3ට ඇවිල්ලා. අංක 3ට තියෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙන ජේජු අයිලන්ඩ්. මෝදු වෙරළවල්, ගිනි කඳු භූමිය, දිය ඇලි කඳු සහ සුන්දර ස්වාභාවික පරිසරය නිසා ජේජු අයිලන්ඩ් කොරියාවේ වෙනම ලෝකයක් වගේ. මෙහි ඇති හැල්සන් කන්ද ඉතා වැදගත් ස්වාභාවික ස්ථානයක්. ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් නම් ජේජු අයිලන්ඩ් එක
ඔබේ සවුත් කොරියා ට්‍රැවල් ලිස්ට් එකේ ඉහළින්ම තියෙන්න ඕනේ. අංක 2 බූසන්. අංක 2ට තියෙන දකුණු කොරියාවේ දෙවන විශාලතම නගරය වෙන බූසන්. බූසන් කියන්නේ නගර ජීවිතයත් මුහුදු වෙරළේ සුන්දරත්වයත් එකට අත්විඳින්න පුළුවන් ස්ථානයක්. හෙවුන්ඩේ බීච් වගේ සුප්‍රසිද්ධ වෙරළවල්, ගිම්චෝන් කල්චර් විලේජ් වගේ වර්ණවත් ප්‍රදේශ, වෙළඳ පොළවල් සහ නගරයේ රාත්‍රී දර්ශන නිසා බූසන් සංචාරකයන් අතර ඉතාම ජනප්‍රියයි. විශේෂයෙන් මුහුදු ආහාර සහ කොරියානු ආහාර රස බලන්න කැමති අයට බූසන් හොඳ අත්දැකීමක් ලබා දෙනවා. අංක 1 සෝල්. අපේ ලයිස්තුවේ අංක 1ට එන්නේ සෝල්. දකුණු කොරියාවේ අගනුවර වන සෝල් කියන්නේ පැරණි ඉතිහාසය සහ අතිනවීන තාක්ෂණය එකම නගරයකදී දැක ගන්න පුළුවන් අපූර්ව ස්ථානයක්. එක් පැත්තකින් අවුරුදු 100 ගණනක් පැරණි මාලිගා සහ සාම්ප්‍රදායික ගම්මාන දකින්න ලැබෙන අතර තවත් පැත්තකින් අතිනවීන shopping malls, entertainment center සහ තාක්ෂණික පාසුකම් දකින්න ලැබෙනවා. K-pop, Korean food, fashion සහ Korean culture ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට සෝල් කියන්නේ අනිවාර්යෙන් අත්විඳින්න ඕන නගරයක්. ඒ වගේම රාත්‍රියේ සෝල් නගරයේ ආලෝකයෙන් පිරෙන විදිය දැකීමත් අමතක නොවන අත්දැකීමක්. ඉතින් මේ තමා දකුණු කොරියාවේ යන්න ඕන ලස්සන ස්ථාන 10ක්. ඔබට දකුණු කොරියාවේ සංචාරය කරන්න අවස්ථාවක් ලැබුණොත් මේ ස්ථාන 10 මුලින්ම යන්න කැමති තැන මොකක්ද? කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ ලෝකයේ සුන්දර රටවල්, පුදුම ස්ථාන සහ ඔබ නොදන්න කරුණු ගැන තවත් වීඩියෝ බලන්න Amazing Fact LK සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝෙන් තවත් අපූර්ව රටක් සමග එකතු වෙමු.